හැම කෙනෙක්ම අලුත් අවුරුද්ද පටන් ගන්නවා අලුත් බලාපොරොත්තු. හැබැයි බොහෝ වෙලාවට හරි ක්‍රමවේදයක් නැතුව. ඉතින් මෙහෙම වුණාම වෙන්නේ මොකද? ජනවාරි මාසේ බොහෝම උද්‍යෝගයෙන් පටන් ගන්න අවුරුද්ද පෙබරවාරි මාර්තු වෙද්දී ඒ උද්‍යෝගය අඩු වෙලා ගිහිල්ලා ඊට පස්සේ පරණ විදියටම කලින් අවුරුද්ද ගෙවුණු විදියටම මේ අවුරුද්ද ගත කරනවා. ඔබටත් මේ දේ වෙලා තියෙනවද මීට කලින්? 2026 තවත් එක්තරා අවුරුද්දක් නොවන්නේ. ඔයාටත් පුළුවන් පැහැදිලි අරමුණක් තියාගෙන ඒ වගේම පැහැදිලිව Taman ලබා ගන්න ඕන මොනවාද කියලා ඉලක්ක ටිකක් හරියටම හදාගෙන ඒ ටික කරන්න හරි ක්‍රමවේදයක් සැලැස්මක් හදාගෙන අපි කියන්නේ උපාය මාර්ගික සැලැස්මක් හදාගෙන 2026 වෙනස් අවුරුද්දක් කරගන්න ඔයාටත් පුළුවන්. Vision and Strategy 2026 නැත්නම් සිංහලෙන් දැනගෙන යන 2026 මේ නමින් නොමිලේ පැය 4ක වැඩසටහනක් පවත්වනවා කොළඹ මහජන පුස්තකාලය ශ්‍රවණාගාරයේදී දෙසැම්බර් මාසේ 7 වෙනිදා ඉරිදා උදේ 8:40 ඉඳලා දවල් 12:45 වෙනකම් මේ වැඩසටහනේදී ඔයාටත් පුළුවන් 2026ට පැහැදිලි අරමුණක් දැක්මක් හදාගන්න. ඒ වගේම මෙන්න මේ අරමුණ දැක්ම ලබා ගන්න අවශ්‍ය වෙන උපාය මාර්ගික සැලැස්මක් හදාගන්න. මේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙන ක්‍රමවේදයන් ටූල්ස් ටිකක් දැනගන්න පුළුවන්. ඉතින් ඔයත් දන්න කියන අයත් එක්ක නෑහිත මිතුරන් එක්ක පවුල කට්ටියත් එක්ක දෙසැම්බර් 7 වෙනිදා උදේ 8:40 වෙද්දී කොළඹ මහජන පුස්තකාලය ශ්‍රවණාගාරයෙන් මේ වැඩසටහනට කිසිම ලියාපදිංචියක් අවශ්‍ය නැහැ. එදා උදේට එන්න විතරයි ඕන වෙන්නේ. වැඩි විස්තර මොන හරි ඕන නැත්නම් ඔයාටත් ඔයාගේ ආයතනයට වෙනත් තැනකට මේ වැඩසටහනක් අවශ්‍ය නම් අපිව WhatsApp පණිවිඩයෙන් සම්බන්ධ වෙන්න 071 073 5000 කියන අංකය. එහෙමනම් එන්න. අපි එකතු වෙලා ඔයාගේ ජීවිතේ හොඳම අවුරුද්ද සැලසුම් කරමු.